හෙල රෙඩ සදසිහ ප්‍රේල් මසේ දහතුන්ද වෙලා හවස 4:14 බලමු ක්‍රිප්ටෝ මාකට් අප්ඩේට් එක channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න notification bell එක ගන්න කෝල් දාන්න. ඒතර වීඩියෝ එක දාපුවා notification එක ඔකාට ගන්නත් පුළුවන්. පුංචි පතක් කිරීමක් තාම Patreon පැත්ත එකතු වෙච්ච නැති කට්ටිය එකතු වෙන්න Patreon පැත්තට. එහෙනම් බලමු මාකට් අප්ඩේට් එකේ මොකද වෙන්නේ කියලා. මිතිනේ මීට පැය 12කට කලින් අපි ෂෙයා කර පෝස්ට් එකක් පන්දර 4:28 වෙද්දී ඒ කියන්නේ මීට පැය 12කට ඔන්න මෙන්න අපි ෂෙයා කර පෝස්ට් එකක් තමයි මේ ඔයාලා බලන්නේ. ඉතින් මේ පෝස්ට් එකේ තියෙන විදිහට මේ තියෙන FIL අපි කලින් කතා කරපු ඇනලයිස් එකක්. මෙතනින් මාකට් එක පල්ලෙහාට එන්න ඕනේ කරන රීසන් ටික අපි කලින් කතා කරා. ඉතින් මේකදී මාකට් එක පල්ලෙහාට එන ගමන් තියෙන්නේ. එතකම තව කොයින්ස් කිහිපයක එන්ට්‍රීස් වලට මාකට් එක එන ගමන් තමයි මේ තියෙන්නේ. අපි එනම් බලමු මෙතනින් එහාට Patreon පැත්තේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඊයේ විශ් කළ තිබ්බ සෑන සෙට්ටක් උදෙත් විශ් කළ තිබ්බා. thank you හැමෝටම. ඔන්න සබ්මිට් ගෙන් $160ක් ඒ වගේම $43ක් තියෙනවා මේ පැත්තේ. තව පල්ලයට යන් 635ක් තියෙනවා. ආපහු පල්ලයට $50යි 52යි 57යි 42යි ආපහු තියෙනවා 668ක් තියෙනවා. තව $60 ගාණක් තියෙනවා මේ පැත්තෙන්. තව තියෙනවා $141ක් තියෙනවා මේ පැත්තෙන්. ඉතින් ඔන්න විදිහට තමයි ගත වූ දවස තුල මාකට් එකේ අපේ කට්ටියගේ ප්‍රොෆිට් එක බෙදී ගිහිලා තියෙන්නේ. අපි එහෙනම් බලමු මාකට් අප්ඩේට් එකේ දැන් මොන වගේ තත්ත්වයකද BTC තියෙන්නේ කියලා. young BTC පැත්තට BTC වල ප්‍රයිස් එක ගැන කතා කරොත් ප්‍රයිස් එක අතිශය දරුණු ලෙවල් එකක තියෙන්නේ. මේ තියෙන්නේ අපි කලින් කතා කරපු coins වල දැන් තියෙන තත්ත්වය. විශේෂයෙන්ම රෙන්ඩ coin එකේ හැම අපි කතා කරපු විදිහටම ප්‍රයිස් එක බලලට වෙලා තියෙනවා. මේ තියෙන FIL වල දැන් තියෙන ප්‍රයිස් එක සහ අපිට ඉස්සරහට ගන්න තුරු එන්ට්‍රීස් තමයි ඔය තියෙන්නේ. අපි එහෙනම් යම් BTC පැත්තට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මේ තියෙන BTC වල දැන් තියෙන තත්ත්වය අපි කිව්වා 3ක් අප් වෙලා 7ක් ඩවුන් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ තියෙන ඒ සිදුවීම වෙන විදිහ හැබැයි මෙතන චූටි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි මාකටේ 3ක් අප් වුණා 0.78ක් තමයි හරියටම අප් වෙලා තියෙන්නේ. අපි ඇත්තටම බලාපොරොත්තු වෙන මේ විග් එකටවත් මාකට් එකේ කියලා. හැබැයි ඔන්න මාකට් එකේ මේ විතර රීට්‍රේස්මන්ට් එක පල්ලෙහාට එන ගමන් තියෙනවා. අපි එහෙනම් බලමු මෙතනින්ද මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා. අපි කෝකටත් කලින් දවසේ මාකට් අප්ඩේට් එක බලලා එමු. එතකොට ඔයාලට පැහැදිලි වෙයි අපි කලින් කොහොමද මේ දේවල් ටික ෆෝකාස් කළේ කියලා. හරියටම බලන්න ඕනේ මම හිතන්නේ 10 වෙනිදා අප්ඩේට් එක. ඔව් 10 වෙනිදා අප්ඩේට් එක බැලුවා නම් හරි. 10 වෙනිදා අප්ඩේට් එකේ තමයි මේ දේවල් ටික අපි ඔක්කොම ෂෙයා කරලා තියෙන්නේ. හරි. ඔය තියෙන්නේ 10 වෙනිදා FIL වලදී FIL වලට අපි දීපු අප්ඩේට් එක. එතකොට දැන් FIL පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. අපි තව චුට්ටක් අප්ඩේට් එක ඉස්සරහට දාලා බලමු අනිත් coin වල මොන වගේ අප්ඩේට් එකක්ද ෂෙයා කරලා තියෙන්නේ කියලා. ඔය තියෙන FIL වල අප්ඩේට් එක ඒත් එක්කම හරි මේ තියෙන BTC වල අපි ෂෙයා කරපු අප්ඩේට් එක බලන්නකෝ. මෙහි ඉඳන් මේ වගේ තැනක ඉඳන් මෙතන ඉඳන් බලමු 7ක් ඩවුන් වෙන්න. හරි. එතකොට තමයි මෙන්න මේ එන්ට්‍රි එක එන්නේ. 3ක් BTC 3ක් අප් වෙලා 7ක් ඩවුන් වෙලා මම එකක් දැන් අදින්නම්. BTC 3ක් අප් වෙලා 7ක් ඩවුන් වෙලා හරි මේ තියෙන මිට දවස් 2කට කලින් Patreon අප්ඩේට් එක වලට පේනවා ඇති. අපි දැන් පොඩ්ඩක් බලමු මාකට් එකේ BTC මොන වගේ ලෙවල් එකක තියෙන කියලා. මේ තියෙන BTC දැන් තියෙන විදිහ මේ තියෙන්නේ අපි කලින් ෆෝකාස් කරපු විදිහ. ඉතින් මම හිතනවා ඔයාලට පේනවා ඇති ෆෝකාස්ට් එකේ විදිහට නැත්නම් අපි ඇනලයිස් එකේ විදිහට මාකට් එක පල්ලෙහාට එන ගමන් තියෙන්නේ. මෙතන තිබ්බ එකම එක වැරද්ද 100ට 3ක් මාකට් එක අප් වුණේ නැහැ. 0.78ක් විතරයි මාකට් එක අප් වුණේ. ඉතින් ඔය තියෙන්නේ BTC වල අපි ෂෙයා කරපු ඇනලයිස් එක Patreon පැත්තට. ඒ වගේම තමයි මෙතනින් එහාට අපි තව ෂෙයා කළා මෙන්න මේ coin එකේ ඇනලයිස් එක. හරි ඔයාලට බලන්න පුළුවන් මෙතන ඇනලයිස් එකේ මොකද වෙන්නේ කියලා. එකත් එක්ක මෙයත් ඒ පල්ලෙහාට එල්ලිලා අපිට රෙන්ඩ වල මෙන්න මෙතන වොච් කරන්න තියෙන්නේ. මෙතනත් සාමාන්‍ය අනිත් coin වල අර කිව්ව level එක වගේම set වෙයි 100ට සාමාන්‍යයෙන් 10ක් විතර 13ක් විතර තියෙනවා. බලමු ඔය level එක කොහොම මෙන්න මේ level එක අපිට කලින් message entry level එකත් ආයි watch කරන් යමු. හරි ඔන්න ඔය trend line එක break out වෙනකන් තමයි බලාගෙන හිටියේ. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති BTC වල කතාවත් හරි රෙන්ඩ වලත් ඒ කතාව එලෙසම හරි. මේ තියෙන මාකට් එක දැන් තියෙන විදිහ මේ තියෙන අපි කලින් ෆෝකාස් කරපු විදිය මීට දවස් 2කට කලින්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මාකට් එකේ මොන වගේ දේවල් ටිකක් දැන් වෙලා තියෙන්නේ කියලා. අපි එනං young BTC වල මෙතනින් එහාට මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා බලන්න. පැය 4ට අනුව නම් මාකට් එක පල්ලෙහාට එන්න තමයි තියෙන්නේ. ඔයාලට මතක ඇති අපි බලාගෙන හිටියා මෙන්න මේ level එක පල්ලෙහාට හරියට loss වෙනවද නැද්ද කියලා. මේ ලෝක නම් බ්‍රේක් වුණා ගැටලුවක් නැහැ. නමුත් මෙන්න මෙතන තියෙන ලෝකේ තියෙනනේ ඒ ලෝකේ තාම ආරක්ෂා වෙලා තියෙනවා. හරියටම 2000
26 අප්‍රේල් 12 හවස 5:30 දම්ම මේ ලෙවල් එක තාම ආරක්ෂිතයි. ඒක තාම පල්ලෙහාට බ්‍රේක් වෙලා නැහැ. ওই ලෙවල් එක පල්ලෙහාට බ්‍රේක් කරන අපිට ඇත්තටම තව චුට්ටක් මාකට් එක පල්ලෙහාට යනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 68යි 718 වගේ ලෙවල් එකකින් අපිට එන්ට්‍රි එකක් උනත් ගන්න බැරි කමක් නැහැ BTC වලට. ඉතින් මේ තියෙන්නේ දැනට තියෙන තත්ත්වය. අපි ක්‍රිප්ටෝ බබල් පැත්තට යන් ගිහිල්ලා බලමු මාකට් එකේ ගත වූ පැයට මොකද වෙලා තියෙන්නේ කියලා. එම ලොකු දෙයක් වෙලා නැහැ. ගත වූ දවස ගැන කතා කරනවා නම් ඔන්න ඔහොම දෙයක් තමයි වෙලා තියෙන්නේ. බලමු මේ කොයින් එකේ මොන වගේ විස්තරයක්ද දෙන්නේ කියලා. හරි මෙක්සි වලින් වගේම ඔව් මෙක්සි වලින් අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි ඔයාලට පේනවා ඇති මෙක්සි වලින් අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් මේ කොයින් එක සෑහෙන අප් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති ඇවිල්ලා තියෙන්නේ මේ ඩොලර් කීයද 10ට විතර ඇවිල්ලා තියෙනවා 0.2 විතර තිබ්බ කොයින් එක. හරි එන්ඩෙනවා නේද දවසයි. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ කොයින් එක තියෙන්නේ. ඊට අමතරව ඊට අමතරව නම් අපිට මොනවක්වත් දැනට බලන්න දෙයක් නැහැ. හරි ඔය තියන්නේ දැනට වෙලා තියෙන දේවල් ටික මාකට් එකේ. අපිට පුළුවන් මෙතනින් එහාට මාකට් එකේ මෙන්න මෙහෙම දේවල් ටිකක් කරන්න. ඔයාලට පේනවා ඇති මෙක්සි ට්‍රේඩින් ෆීස් 0 ඔෆ් එක තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙක්සි වල ගෝල්ඩ් වගේ ගෝල්ඩ් එහෙම ට්‍රේඩ් කරන්න. මෙතන නම් ලෙවරේජ් එක 1000න් පුළුවන්. එතකොට සිල්වර් වලත් 1000 ලෙවරේජ් පුළුවන්. එතනින් එහාට 0 ෆීස් තමයි තියෙන්නේ ගොඩක් ඒවට. මේ තියෙන්නේ 0 ෆීස් කොයින් පෙයා ලිස්ට් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙක්සි පැත්තෙන් account එකක් හදලා trading fees 0 විතර trade කරගෙන යන්න. ඔය තියෙන්නේ 0 fees offer එක. ඔයාලට පේනවා ඇති සෑහෙන coin list එකක් තියෙනවා trading fees 0 විදියට. stock පවා තියෙනවා trading fees 0 විදියට. ඔයාලට පේනවා ඇති මේ. හරි. මේ සෑහෙන කම්පැනිස් මම හිතන්නේ මම stock පැත්ත ලොකුවට trade කරන්නේ නැති නිසා. හරි. මම මේ පැත්ත ඇත්තටම දන්නේ නැහැ. නමුත් ඔයාලට බලන්න පුළුවන් ඔක්කොම ටික තියෙනවා. අපි ක්‍රිප්ටෝ ගැන විතරක් කතා කරමු. 0 fees තියෙනවා ඕන්න. ඒත් එක්කම leverage එක තියෙනවා සම්පූර්ණයෙන්ම 500ට එනකම්. කරන්න තියෙන account එක හදන්න මෙච්චරයි. යන්න YouTube rock crypto MEXC කියලා සර්ච් කරන්න. මේ තියෙන්නේ අන්තිමටම අපි දව වීඩියෝ එක හරියටම account එක හදන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එක බලලා account එක හදපු නැති කට්ටිය අනිවාර්යෙන් account එක හදන්න. මෙතන අපි පැහැදිලිව කියලා දීලා දෙන account එක හදන විදිය. account එක හදාදී මතක තියාගන්න. අපි මේ වීඩියෝ එකෙන් කතා මෙතන පල්ලෙහා මේ දාලා තියෙන link එක තියෙනනේ. මෙන්න මේ link එකෙන් ගිහිල්ලා account එක හදන්න. එතකොට මෙන්න මෙතනදී code එක rock crypto කියලා වැටෙයි. එහෙම වැටුණාට පස්සේ කන්ටිනියු කරන්න. එතකොට ඔයාගේ account එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මාව Telegram වලින් contact කරගන්න සහ මට පුළුවන් ඔයාලට account එකේ තියෙන මොකද්ද ප්‍රශ්නේ කියලා බලලා ඒ ප්‍රශ්නෙට solution එකක් දෙන්න. හරි මාව Telegram contact කරගන්න ඕන කට්ටිය. හරි මෙන්න මේ username එකට message එකක් දාන්න. මෙතන මගේ Telegram account එක. හරිනේ. එහෙනම් අපි බලමු මෙතනින් එහාට මොකද්ද වෙන්න පුළුවන් කියලා. price එක පල්ලෙහාට එන්න ඕනේ. price එක පල්ලෙහාට එනකම් අපි බලාගෙන ඉමු. පැහැදිලි chart එක පල්ලෙහාට එන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. පැය chart එකේ නම් චූටි අප් එකක් වගේ තමයි පේන්න තියෙන්නේ. කොහොමද මෙතන නම් long කරන්න යන්න එපා. මෙතන හේතු දෙකක් තියෙනවා long කරන්න එපයි කියන. පළවෙනි හේතුව තමයි මෙන්න මේ level එක තාම පල්ලෙහාට break වුණේ නැති එක. ඒක තාම ආරක්ෂිතයි. ඒක නිසා මෙතන long කරන්න යන්න එපා. මෙතන long කරන්න පුළුවන් කියලා පේන හේතු ටික තමයි මෙන්න මේ පැය chart එකේ තියෙන මෙන්න මේ පොඩි confirmation ටික. මේක නිසා ඔයාලා long trade එකක් දැම්මත් මම හිතනවා මේ level එක equal නිසා ඉක්මනට මේ level එක පල්ලෙහාට break වෙයි කියලා. ඒ නිසා මෙතන long කරන්න යන්න එපා. පොඩ්ඩක් price එක තා පල්ලෙහාට එන්න දෙන්න. අනික පැය chart එක බලලා entries ගන්නවට වඩා breakout ගන්නවට වඩා trade කරනවට වඩා පැය 4 බලාගෙන trade කරන එක වාසි. ඔය තියෙන්නේ දැනට මාකට් එකේ BTC වල අප්ඩේට් එක අපි යන් Ethereum පැත්තට. Ethereum වල 2181 price එක තියෙන්නේ. ලස්සන entry එකක් මෙතන තිබ්බා. මේක touch වුණා නම් සෑහෙන ලොකු entry එකක් ගන්න තිබ්බා අපිට. හරි 15ක් මාකට් එක මේදී අප් වෙලා තියෙනවා Ethereum පැත්තේ. ගැටලුවක් නැහැ.